ස්තුතියි හෙන්රි වරපුල සුපි සහෝදරයා. අර හිගගේ කියමක් තියෙනවා ප්‍රඥාව කියන ප්‍රඥාව නැති බස්සා තටුසලා පියාඹන්නේ හවසයන්දී. දැන් Youth for Change සංවිධානයේ අපි මේ සිනමා සංවාදයේ සැසුම් කරද්දී මේ සිනමා පටයත් එක්ක ඒ ඉතිහාසයත් එක්ක ඍජුවම සම්බන්ධ වෙන කාරණයක් ඉස්මතු වෙලා මම හිතන්නේ හෙන්රි සහෝදරයාත් ඒක අවසානයේ මතු කරා. ඉතින් මේ සිනමා පටේ මම බලද්දී එක පැත්තකින් මේ මට මතකයට ආවේ මේ පෙන්නනවා චන්ද්‍රිකා බලයට පැමිණෙන එක. ඉතින් මේ චන්ද්‍රිකා 8789 බලයට ආවේ 8789 මර්ධනය මේ මර්ධනයේ ගොදුරු වලට යුක්ති ඉෂ්ට කරනවා කියන තමයි චන්ද්‍රිකා බලයට ආවේ. මේ මතින් තමයි චන්ද්‍රිකා බලයට ආවේ. මොකද චන්ද්‍රිකා ඒකට යුක්ති ඉෂ්ට කරේ නැහැ. ඒ වෙනුවට ඕන් ආරක්ෂක. ඉතින් අපිට දැන් ඇවිල්ලා තියෙනවා ආපහු සංවාදයට පටලැන්ද කොමිෂන් සභාවේ වාර්තාව. ඉතින් ඉතිහාසයේ යුක්තිය ඉල්ලා හිටිනවා. මට ෆිල්ම් එක බලද්දී වර්තමානයේ තියෙන පෙරෙන දේවල් මතක් වෙද්දී මට ආපු පුද්ගලික සැකය තමයි ඒක. ඒක වෙයිද ඉතිහාස ඉෂ්ට වෙයිද ඉතිහාසයේ යුක්ති ඉෂ්ට වෙයිද නැත්නම් මේ සඳහා තවම ආරගලයක් විතරලා තියෙන්නේ. හරි කොහොම නමුත් මේ සංවාදයේ ඉදිරියට යමු. සංවාදයේ ඊළඟ අදහස් දැක්වීම සඳහා මම ආරාධනා කරනවා අජිත් ගලප්පත්ති සහෝදරයා. මගේ විප්‍රෝණ චිත්‍රපටිය ලාණි කියලා ඒක අපි අපවාදේව වෙනස් වෙයි සහ දේශපාලන චිත්‍රපටයක් විදිහට තාම සටකපට අවස්ථාවවාදී අසම්පූර්ණ චිත්‍රපටයක් විදිහට මට දැනෙන්නේ මේ චිත්‍රපටිය බලලා මේ චිත්‍රපටිය සාමාන්‍යයෙන් මේ මාධ්‍ය විද්‍යාවේ පෙන්නනවාගේ චිත්‍රපටිය මාධ්‍ය ප්‍රදර්ශනයේ ඉස්සෙල්ලා ඒ මාධ්‍ය දර්ශනය වෙනකොට මම දැක්කා මේ සිනමා කරුවා පළවෙනි වතාවට තමන්ගේ නිර්මාණය ගැන ඉතාමත්ම මේ අනුචිත විදිහට සහ මේ චිත්‍රපටයන් වර්ණනා කරනවා සහ ඔහු විස්තර කරනවා. ඒ කියන්නේ Facebook සටහන් මම කීපයක්ම කියනවා මම කල්පනා කරලා දැන් ඔහු කවදාවත් ඔහුගේ නිර්මාණයක් ගැන මේක නිර්මාණයක් කරා නම් ඒක අතහැරලා අපිට දෙන්න ඕනේ මේ බලන්න නිදහසේ. නම් මගේ නිදහස ප්‍රේක්ෂකයෙක් විදිහට මගේ නිදහස ඔහු පැහැර ගන්නවා වගේ හැඟීමක් මට දැනුණා. ඒක පළවෙනි මේ චිත්‍රපටිය සහ ඒ සිනමා කරුවට මේ චිත්‍රපටිය බලන් ඉස්සෙල්ලාම මගේ ඇතිවෙච්ච විරෝධයේ ඒක අවස්ථාවක්. චිත්‍රපටිය මම බැලුවා මොහොත නිදහසින් බැලුවේ මම හදන චිත්‍රපටිය ඒ සාමාන්‍යයෙන් මම සියල්ලම බලලා තියෙනවා. සියල්ලම ගැන මම ඡන්දකින් ඉඳලා ප්‍රාණි දක්වාම ලියලා තියෙනවා. අසංවිධ කරගෙන මම පොතක් පවා ලියුවා. මම ඉතාම කැමති සිනමා කරුවේ. ඔහු ප්‍රේක්ෂකයෙකු විදිහට මම තුළ ඇති කරන කම්පනය නව ප්‍රේක්ෂාවෙන් මාව අවසන ඒ ඇවිස්සීමට මම කැමතියි. නමුත් මේ චිත්‍රපටිය අවංකවම කිව්වොත් ඔහුගේ අසනීප වෙලා ඉන්නකොට ඔහුගේ ඇඟේ වලු chance එකක්. සල්ලි කුට්ටියක් දැක්කා. සල්ලි කුට්ටියන මොකක් හරි ඇටෙව්වා. ඒ අටවල මාස ඔහුම කියනවා මේ ඔහු කියන මේ වගකීම කියන්නේ ඔහුම කියනවා මම මේ නැසවීපල ඉන්නකොට ජානකී දේවත් මට කතා කරා. ඉතින් මම මේක අහක දාන්න තිබ්බ එකම හේතුව මගේ අසනීප තත්ත්වය. ඉතින් මට වෙන හේතුවක් තිබ්බේ නැහැ. මම මේක ගත්තා මාස 3කින් මේක පිටපත ලිව්වා කරා. මේක නම් පරිශ්‍රණය කරේ නැහැ කියලා ඔහු කියනවා. දැන් එන්නේ කතාවේදී කිව්වේ මේක අමු චිත්‍රපටයක් කියලා. ඒ අමු කියන වචනේ මට මේ පළවෙනි අතවට මම පාවිච්චි කරනවා. මමත් ඒක ඕකේ උදුරලා ගන්නවා. මේක ඇත්තටම අමුයි. මේක අමුයි කියන්නේ මේක තාම ඉදිලා නැහැ. එහෙම නැත්නම් මේක තාම මේ කුස මෝරලා නැහැ. මේ භාගයට හැදිච්ච ඔන්ඩට් එකක් වගේ මම දැක්කේ. මේක තව පෝෂණය විය යුතුයි. එහෙම නැත්නම් මේක හඳගමුගේ ඔළුවේ තව කාලයක් වැඩ කරන තිබ්බ කියලා මම හිතනවා. මොකද මේක සම්මානලාල් චිකන නිලිය කියලා තියෙනවා. අවුරුදු 27ක් ඇගේ හිතේ මේ චක්‍රය ගැන මේ ඇය හීනමව කියලා. එතකොට නිලිය අවුරුදු 27ක් හීනමව චිත්‍රපටය ගැන සිනමා කරුවා මාස 3න් පිටපත ලියනවා. කියන්නේ මාස 3න් පිටපත ලියන්න බෑ කියන එක නෙවෙයි. කියන්න පුළුවන් ඇති. නමුත් මම කියන්නේ මේ මාස 3 හදිසි කටයුත්තක් කියන එක මේ වැඩේ ඇතුළෙම මේ හදිසි ගම නිසාම ඇතිවෙච්ච දුර්වලතා විශාල ප්‍රමාණයක් තියෙනවා. අපි අවුලෙන් අවුලට පත් වෙලා තියෙන ප්‍රේක්ෂකයෝ විදිහට
දැන් කලින් දේශනේ පවත්වපු හෙන්රි සොල්බරා කිව්වා මේක මේ රිචඩ්ගේ කතාව නෙවෙයි මොනෝනාලි කතාව නෙවෙයි කියලා. නමුත් මේ රිචඩ් වගේම සාමාන්‍ය ස්වරූපයක් තියෙන නළුවෙක් හොයලා රිචඩ් කියන නම දාලා එතකොට රිචඩ් වටේ ඉන්න ප්‍රේමදාස කියලා නම දාලා එතකොට ඒක පූර්ව ප්‍රචාරය කරනවා. ඒක පූර්ව ප්‍රචාරය කරනකොට දැන් මම නිර්මාණකරුවෙක් නම් මම කදින්ම විරුද්ධ වෙනවා. මම කරන්නේ මේ රිචඩ් ගැන නෙමෙයි. ඔයගොල්ලෝ මේ රිචඩ් මේක පටලවන්න එපා. දැන් අක්ෂරය වගේ චිත්‍රපටයක් කරනකොට අපි දන්නේ ඒ නඩුකාරයා කවුද කියලා. පොදුවේ නඩුකාරයෙක් ගැන. ඒකට ඒක ඕන කෙනෙකුට ඒ අඳුන අඳගන්න පුළුවන්. දැන් මේකේ ප්‍රේමදාස වගේම ස්වරූපයේ මේ නළුවෙක් හොයනවා. නළු වර්ණය කියන එක ප්‍රධානයි. ඒ විතරක් නෙමෙයි ඔහු මේ චිත්‍රපටයේ ඉන්දිස්සල සහ තාම පෝස්ටර් වල පවා මේ ඉන්නේ ප්‍රේමදාස, මේ ඉන්නේ රිචඩ්, මේ ඉන්නේ මංගල, මේ ඉන්නේ මහින්ද. එහෙම අමුයි කියනවා. මේ අමු චිත්‍රපටයක් කියලා නම ගන්න එහෙමයි. අනිත් පැත්තෙන් දැන් එහෙම වෙනවම දැන් මේකේ ගීත රචකයෙක් වෙනවා. ඔබ අකමැති කියපු චරිතය. මේ ගීත රචකයා ප්‍රේම්කිත් දාලිස්. මොකද මට මතක ඇහිලා එකම ඔය කාලේ මරණයට පත් කරන ඝාතනය කරන එකම ගීත රචකයා ප්‍රේම්කිත්. මම නිවැරදි නම් සම්බන්ධ සහෝදරයා නිවැරදි කරන්නේ ඔබේ දේශනයේදී මේ ප්‍රේම්කිත්. එහෙමනම් ඒ අර මේ රිචඩ් පස්සෙන් යන ගෑනුම මේ නිර්මලා දාලිස් වෙන්න ඕනේ. දැන් ඒ වගේ මම කියන්නේ මේක බයෝපික් ෆිල්ම් එකක්. මේක බයෝපික් ෆිල්ම් එකක් කියන්නේ සිංහලෙන් චරිතාපදාන සිනමාව කියන එකට. ඒක විග්‍රහ කරලා තියෙන හෙන්රි සැබෑ චරිතයක් සැබෑ නමින්ම ගන්නවා. ඉතිහාසයේ යම්කිසි දේශපාලකයෙක් වෙන්න පුළුවන්, රජ කෙනෙක් වෙන්න පුළුවන්, ලීඩරෙක් වෙන්න පුළුවන්. ඒ සැබෑ චරිතයක් ඒ සැබෑ නමින්ම ගන්නවා කියන එක තමයි තාම සරල අර්ථකථනය ගත්තොත් බයෝපික්. එහෙම නැත්නම් බයෝග්‍රැෆිකල් පික්චර්. එහෙම නැත්නම් චරිතාපදාන සිනමාව කියන්නේ. මේක බයෝග්‍රැෆිකල් චිත්‍රපටයක් නෙවෙයි. පැහැදිලිවම මේකේ පැහැදිලිවම සිනමා කරුවා චිත්‍රපටයේ එන්ඩ්ලෙස්සම කියනවා මේ මම කරන්නේ මනෝරාණි කියලා. ඒක මේ මනෝරාණි රාණි කියන එක අපිට ගන්න බෑ මේ මනෝරාණි නෙවෙයි කියලා. මොකද මනෝරාණිට මේ වගේ සාහයක් ගන්න, මේ වගේ ඇවිත් ගන්නේ, මේ වගේ මොට්ටුව තියන්නේ, මේ වගේ අවසු වීදුරු අතට දෙන්නේ, මේ වගේ සිගරට් එක බොන්නේ. ඒක කරන්නේ මේ ප්‍රේක්ෂකයෝ අපි නෙවෙයි සිනමා කරුවා. එහෙමනම් සිනමා කරුවා ඒකට වග කියන්න ඕනේ. මම මේ චිත්‍රපටයත් එක්ක මම මුලින්ම කොහොමද මේක මාධ්‍ය දර්ශනේ බලලා ඒ මාධ්‍ය දර්ශනේ අපිට අතුරු වෙනකොටම ඉතාල වටිනා ටැග් එකක් දුන්නා ලයික් එකේ. ඒක දැන් ඉතාල වටිනවා. චිත්‍රපටයක් බලුවා මාධ්‍ය වේදී විශාල ප්‍රමාණයක් ඇවිල්ලා හිටියා. මේ චිත්‍රපටය බලලා එළිය යනකොට මම දැක්කා පැත්තක තාම විශාල වීදමක් කරලා ලොකු හට් ගහලා අපිට මම දැක්කා මේ මධ්‍යසාල බෝටල් වලින් ඉතාල විශාල ප්‍රමාණයක් එකම තිබ්බා. මාධ්‍ය වේදී මේ දීපු අල්ලසක් විදිහට මම දැක්කේ ඒක. ඉතින් මගෙන් ඇහුවම තමයි මම හිතන්නේ මම ඉදිරියේ තිබ්බ විශාලම මේ මයික්‍රොෆෝන් ප්‍රමාණය, කැමරා ප්‍රමාණය පුදුම මම දන්නේ මෙච්චර මේ මාධ්‍ය උනන්දුද කියලා මේ ගැන. ඉතින් මගෙන් ඇහුවම ඒ කතාවේ තමයි ඕගනයිස් කරපු සම්බන්ධීකරණය කරපු තරුණයා කිව්වා මේ අයියෝ වගේ අදහසක් ගන්නවලු කියලා. මම අදහසක් දෙන්න. හැබැයි මේක මම රෙකෝඩ් කරනවා. මොකද ඔයගොල්ලෝ ගොඩක් වෙලාවට මම කියන අදහස ඔයගොල්ලෝ කැමති කැලලක් එකක් දැම්මම මම අමාරු වෙටම කිව්වම ඒක මම ෆෝන් එක ඔන් කරලා මේ රෙකෝඩ් කරලා මේ මම කිව්වා මේක මේ අසාර්ථක චිත්‍රපටයක් මේක කියලා කිව්වම මේ මම කිව්වා ඇයි කියලා. මේකේ මේ සත්‍යයි ප්‍රබන්ධය කියන්නේ මොකක්ද කියලා හදගමට බේරුම් කරගන්න බෑ. මේ සත්‍යයි ප්‍රබන්ධය ඉස්සරහ මෙයා අවුලටපත් වෙනවා. දැන් හදගම දාන ටයිටල් එක. ෆිල්ම් එක පටන් ගන්න ඉස්සරහම දාන මේ සත්‍ය අසුරෙන් ප්‍රබන්ධිත කතාවක් කියලා. නිර්මාණයක් විතරක් නෙමෙයි. මේ සත්‍ය සිද්ධියෙන් පස්සේ මේ සත්‍ය සිද්ධිය වාර්තා කරන හැම ප්‍රවෘත්තියක්ම, හැම කවියක්ම, හැම ගීතයක්ම, හැම චිත්‍රපටයක්ම ප්‍රබන්ධයක්නේ. ඒ කියන්නේ මේ සත්‍ය සිද්ධිය වෙන මොහොතේ විතරයි සත්‍ය සිද්ධිය තියෙන්නේ. එයින් පස්සේ මේක කරේ ප්‍රේමදාසද, මේක කරේ මොනීද, නැත්තම් අහවලාද, මෙයාගේ මල් කවුද මල් ගන්න කියන එක නෙමෙයි. මම කියන්නේ මේ සත්‍ය ප්‍රබන්ධය කියන එක නිර්මාණයක් කරනවා කියන්නේ ප්‍රබන්ධයක් තමයි. ඒක හදනකොට කියන්න ඕනේ නැහැ. නමුත් මෙතන තියෙන භයානකම තමයි හදනකොට පැහැදිලිවම කියනවා. හේතු ගන්නවා අපිට මේ මම කරේ පිටේදී සොයිසගේ මම ගැන කියන එක යා කියනවා. එතකොට පිටේදී සොයිසගේ මම ගැන කිසිම දෙයක් ගන්න නැති මිනිස්සු මේක බලන්න යනවා. මේක බලන්න යනවා. ඒ බලන්න ගිහින් නිකන් අර කාලේ කාලේ දෙන්නේ අර ඕගහේ
ඒ අර නයික් කියනවා එහෙම නැත්නම් වලතන මේක පේනවා අපි ඒව බලන්න යනවා නිවුස් ඒ වගේ මේකත් බලන්න ගියා. දැන් මම දැන් මේ චිත්‍රපටිය මම කියන්නේ චිත්‍රපටයකට වැඩි මේක ප්‍රොජෙක්ට් එකක් කියලා. මම කියන්නේ ප්‍රොජෙක්ට් එකක් කියලා කියන්නේ මේක ව්‍යාපෘතිගේ ලක්ෂණ මේකේ තියෙනවා. මොකද ඇයි මේ ඇත්ත චරිත ගන්නේයි ඇයි මේ හදගම වගේ විශිෂ්ට සිනමාකරුවෙක් ඇයි මේ රිද්දේ සොයිසගේ වගේ චරිතයක් අපි දන්නවා මේ තාම මේ සරල ටෙලිනාට්‍යවල පවා චිත්‍රපටිවල පවා උහු රඟපාපු දර්ශන අපි අපේ ඔළුවේ තියෙනවනේ. හරිද? එතකොට ඒ දර්ශනවල උහු රඟපාපු විදිය අශෝකාගේ ටෙලිනාට්‍යයක් වෙන්න පුළුවන් නැත්නම් විරාගයේ චිත්‍රපටයක් වෙන්න පුළුවන් සත්‍යග්‍රහණයේ චිත්‍රපටයක් වෙන්න පුළුවන්. ඒ වගේ නිර්මාණ කීපයක උහු සිංහල භාෂාවෙන් කතා කරපු චරිත අපි දැකලා තියෙනවා. මේ ඉංග්‍රීසි විදුවතා. එතකොට ඔහු කොයි වගේ ප්‍රතිරූපයක්ද කියලා අපි ඔළුවේ තියෙනවා. ඒ ඔළුවේ මේ තියෙද්දී හදගම හිතාමතාම මේ නළුවල්වේ කියලා දැනෙද්දී රිතතු සයිසා වෙනුවෙන් පාවිච්චි කරන චරිතය දිහා බැලුවා මේ වංගන ශිල්පියෙක්ස බැලුවා මට තේරෙනවා හදගමගේ අරමුණ වෙන්නේ Tamanට මේ චිත්‍රපටි අවස්ථාව අරන් ආපු නිලියගේ චරිතය නිලිය ස්වර්ණමල්ලවාලචි නිරූපණය කරන මේ රිචඩ්ගේ මවගේ චරිතය ඉනිපීම සඳහා හිතාමතාම මේ රිතතු සයිසා කියන චරිතය නපුංසකෙක් මට්ටමට දානවා කියලා. මම අහලා තියෙන මම දන්නේ සමසතල මේ හැමේ රිචඩ්සල කවදා වාහනේව නැහැ මම දන්නේ විදියට. ඒ කියන්නේ මම කියන්නේ ඒ වගේ ආදර්ශනයක අන්තවත් තියෙනවා මේක අර හදගම කියලා තියෙනවා මේක ගවේෂණය කරේ නැහැ පරීක්ෂණය කරේ නැහැ කියලා. ඒ වගේ නිදහසට කරනවා මම හිතන්නේ සත්‍ය චරිතත් එක්ක වැඩ කරනකොට එහෙම දේවල් කියන්න පුළුවන්ද කියලා මම දන්නේ නැහැ. එහෙමනම් බොහෝ මේ හින්දි සමහරවල් කියනවා වගේ මේක කිසිම චරිතයකට හේතු කරන්නේ නැතුව ඒ නංගම් පාවිච්චි කරන්නේ නැතුව මාධ්‍යවේදී ඇගේ මව මේ දේශපාලන ජනාධිපති එහෙම කරා නම් අපිට ඕන දේවල් මවා ගන්න පුළුවන්. දැන් මෙතනදී අපි එහෙම මවා ගන්න ඉඩ දෙන්නේ නැහැ. දැන් මේකේ මේ පැහැදිලිවම බේරෙන්න බෑ මේ සිනමා කරුවට මේක මේ සත්‍ය සිද්ධියක් නෙවෙයි. දැන් මේක කියනවා කීපයක මට තේරුණා මේක මේ පරමාදර්ශී එහෙම නැත්නම් ආදර්ශවත් චරිත මිසක්ක සත්‍ය චරිත නෙවෙයි කියලා ඔබ කියන්නේ. හරි අපි එහෙම උත්සාහ කරොත් මේක හරි භයානකයි. එහෙමනම් ඇයි මේ සත්‍ය පරිසරයක් ගත්තේ? ඇයි මේ ප්‍රේමදාස වගේම මිනිස්සෙක් මේ අංගන්නේ? ඇයි මේ මහින්ද වගේම විමල් ජයකොඩි වංගන්නේ? ඇයි මේ සත්‍ය දෙවස්ම ගන්නේයි? ඒ වගේ. එතකොට මම මුලින්ම කිව්වා මේක මම හිතන්නේ හදගමම කියලා තියෙන ප්‍රකාශත් එක්ක බලුවා යම් අවස්ථාවල කියලා තියෙනවා මේ චිත්‍රපටියක් නෙවෙයි කියන්න ඔහුගේම ප්‍රකාශ හේතු වෙලා තියෙනවා. කියන්නේ ඔහු කියන්නේ මේක මම ලෙඩ වෙලා හිටියා. ඉතින් මට මෙහෙම මේ කාන්තාවක් චිත්‍රපටයක් කරමු කිව්වා. ඉතින් මට අසනීප වෙලා හිටියේ. ඉතින් අසනීප අස්සේ මම මේක කළා. මට මේ කතා කරගන්න බෑ. මට ටයිප් කරගන්න බෑ. පිටපතක් ගහගන්න බෑ. නමුත් මම මේක කළා කියලා ප්‍රකාශයක් ඔහු කරනවා. ඒ ප්‍රකාශවල මට පෙන්නේ සිනමාකරුවෙක් විදිහට ඔහු වගකිය යුතු ලෙස හැසිරෙලා නැතිකම තමයි මට පේන්නේ. දැන් මම දැක්කා මේ ඔහුගේ Facebook එකේ දාලා තියෙනවා ඔහු චිත්‍රපට විචාරය කියන්නේ මොකක්ද කියලා අපිට උගන්වනවා. මම දැක්කා එරික් කිලාපාලච්චිගේ විචාරය තමයි හොඳම විචාරය මම කියුවේ. ඒක න්‍යායාත්මක හේවෙ නැහැ දෙකම. ඒකෝට දැන් හදගම ඒ මට්ටමට වැඩිලා. ඔහු රෝගී කියලා මම අදහස් කරන්නේ ඒකයි. මොකද දැන් ඔහු කොහොමද මේ සිනමා විචාරයක් මේ විශේෂ වීදුයි කියලා නිර්මාණ කරුවා කොහොමද කියන්නේ? ඒක නිර්මාණය විසින් තමයි විචාරය තීන්දුව කරන්නේ. දැන් මේ චිත්‍රපටියේ අලුත් මේ විචාර ප්‍රභේද වෙනවානේ. දැන් අපි හිතමු දැන් සිනමා විචාර කියලා වර්ගයක් තියෙනවා. චිත්‍රපට විචාර කියලා වර්ගයක් තියෙනවා. දැන් මම චිත්‍රපට විචාර කියලා මම නම් කරේ ඒ චිත්‍රපටියේ තුල ඉඳගෙන චිත්‍රපටිය විග්‍රහ කරන ඒ චිත්‍රපටියට ලඟු වෙලා පටු වෙලා ඒ තුල ඉඳගෙන කරන විග්‍රහය. සිනමා විචාර ඊට වැඩි එහාට ගිහිල්ලා චිත්‍රපටයෙන් එළියට ගිහිල්ලා චිත්‍රපටයේ හැසිරෙන පරිසරයත් එක්ක ගලපලා කරන විචාර. මම නිකන් දැන් කියන්නේ. තව විචාරවල තුනක් එනවා මේ ෆිල්ම් එකත් එක්ක. හදගමගේ චිත්‍රපටි ගැන පමණක් කියන විචාරයක් වෙනවා. දැන් හින්දි එහෙම එකේ.
දැන් ඒ කියන්නේ හදගම චිත්‍රපටි විතරයි. දැන් මම හෙන්ඩි ඇහුවා ඔබ කියපු අනිත් විචාර මොකක්ද කියලා අර කිව්වේ අල්ගෝරිතම් දාලා ඊට පස්සේ මේක මේක කියලා. දැන් අල්ගෝරිතම්ෙන් පස්සේ දැන් හෙන්ඩි ඒක රිවියු කතාවක් නෙමෙයි. මම කිව්වේ හදගම ඉතින් විතරයි ඔබ කම එහෙනම් මේ රාස්කින් කතු වෙනකොට ලිව්වා. හරි. එතකොට දැන් හරි ඔබ මගේ කයින් කරනවාකෝ. සමාවෙන්න. මම කියන්නේ එහෙම වර්ගයක් තියෙනවා. ඒ කියන්නේ හදගමගේ චිත්‍රපටියක් ආපු ගමන් ඒ ගැන ලොකු කතිකාවක් හදන්න බලන්න ඉන්නවා මේ රටේ පිරිසක්. මේක ඒකට ආලෝකයක්. ඒ කියන්නේ හදගමගේ චිත්‍රපටියක් ගැන ලිව්වා කියන්නේ ඒ ගැන විචාරශීලී වුණා කියන්නේ ඒ ගැන යමක් ලිව්වා කියන්නේ ඒ ගැන කතා කරා කියන්නේ Tamanට මේ පොඩි පැවැත්මක් හැදෙන මතලක් තියනවා ලස්සයි. දැන් මේ චිත්‍රපටියේ වෙනස තමයි මේ චිත්‍රපටිය ගැන විතරක් ලියන විචාරක විශාල ප්‍රමාණයක්. මගේ විචාරකෝ කියලා නම් නොකර ඒක හොඳ ප්‍රමාණතාවයක් විදිහට මගේ පැත්තෙන් දකින්න මොකද මේ තරම් කතා බහක් ඇති වුණේ නැහැ මේ සමාජ මාධ්‍ය හරහා වෙන කිසිදු චිත්‍රපටයක. මම දකින්නේ ඒක මේ හිතාමතා මේ සමාජ මාධ්‍ය අසුරු කරන කරුණු පරපුර හිතාමතා තමන්ගේ මතවාද ලියුවට වැඩිය මේක මේ ව්‍යාපෘතියේම කැලලක් විදිහට මම දැක්කේ. මම දැක්කා මේක ගැන පෝස්ටර් තරගයක් තියෙනවා මම දැක්කා. ඒ පෝස්ටර් තරගයේ තියලා රැගී වෝගුණා වගේ මම දැක්කා. ඒක පෝස්ටර් එකක් ටිකක් ලියුවා. දැන් ඒ විචාරණයේ මේ තරුණ විචාරකයන් මම දැකලා නැහැ කවදාවත් තමන්ගේ Facebook එකේ එහෙම නැත්නම් තමන්ගේ වෝල් එකේ වෙන චිත්‍රපට ගැන ලියනවා. මට හම්බෙලා නැහැ එහෙම ගොඩක් අපි Facebook එකේ අපිට ගන්න. ගොඩක් වෙලාවට මම බඩේ චිත්‍රපටය බලන්නේ කවුරු ලියප එකක් මේ බලලා තමයි අපි ගොඩක් වෙලාවට ෆිල්ම් එක වහගෙන බලන්නේ. දැන් මේ චිත්‍රපටයේ විශාල විචාර ප්‍රමාණයක් ලියුණා. ඉතින් ඒක අර දැන් මම දැකින්නේ අර චිත්‍රපටියෙන් බැහැරව කියලා සිනමා විචාරත් නොවන චිත්‍රපට විචාරත් නොවන හඳගමගේ චිත්‍රපටි ගැන විචාර ලියන විචාරවලට වැඩිය මේ රාණි වෙනුවෙන්ම හැදෙන විචාර මේ ප්‍රවණතාවයක් අපි දැක්ක. ඒක හොඳක් තියෙනවා නරකක් තියෙනවා. හොඳ පැත්ත තමයි ඊටාමත්ම සංවාදශීලී පසුබිමක් මේ චිත්‍රපටිය වෙනුවෙන් ඇති වුණා. ඒක නරක පැත්ත තමයි මේ ඒ විචාරවලින් ලොකු බලපෑමක් ඇති වුණා මේ චිත්‍රපටය බලන ලොකු පෙළඹුමක් ඇති වුණා. සාමාන්‍ය ජනතාව Facebook එකේ ඉන්නවා කියන්නේ සාමාන්‍ය ජනතාව වැඩි වශයෙන් ඉන්නේ. අනිත් පැත්තෙන් තව කාරණයක් තමයි පළවෙනි වතාවට මම අර කියපු හතරෙන් වැඩිය හතරම තමන්ගේ චිත්‍රපටය ගැන විචාරය කරන්න පටන් ගන්නවා. ඇයි එහෙම කරන්නේ කියලා මම දැන් කල්පනා කරලා කවදාවත් ඔහුගේ ආසම්මිත ගැන හරි ඔහුගේ අගේ අසාගේ හරි ඔහුගේ ඊට කලින් ආපු චන්දකින්දෙනි හරි ඒ චිත්‍රපටය ගැන ඔහු කවදාවත් ඔහු යම් යම් අවස්ථාවල කියලා තියෙනවා මම චිත්‍රපටය හදලා ඉවරයි මම ඒක දැන් එළියට දාලා තියෙන්නේ. ඒ ගැන මට කතා කරන්න දෙයක් නැහැ. දැන් ඒක මිනිස්සු තමයි කතා කරන්න ඕනේ කියලා. ඔහුට කතා කරන්න උනේ ඇයි කියන ප්‍රශ්නේ අහුවොත් එහෙම මට හිතෙනවා ඔහු කියපු යම් යම් අවස්ථාවල ඔහුම කියලා තියෙනවා මේක මම හදිසිය කරපු හදිසි කටයුත්තක්. මේක මම මේ අසනීපව ඉන්න වෙලාවේ කරපු හදිසි වැඩක්. මේකට මම මේක බොහොම ඉතාම කෙටි කාලෙකින් මේක ස්ක්‍රිප්ට් එක ලිව්වේ. මේක මම ලිව්වේ මේ ජානකි විද්‍යාවත්ම කේප් විදිහට තමයි මම චිත්‍රපටි කරේ. මේ වගේ ප්‍රකාශ වලින් පේන්නේ මේ චිත්‍රපටයේ තියෙන යම් යම් අවුල්සහගත තැන් සහ ඒ පසුගාමී ලක්ෂණ එහෙමත් නැත්නම් මේකේ ඔහුම යම් වෙලාවක කියනවා නෑ මේක මේ ප්‍රබන්ධයක් මගේ ප්‍රබන්ධයක් මනෝවාදී චරිතය ගැන විවිධ දේවල් කියනවා මට කියන්න කතන්දරයක් තියෙනවා මේ තියෙන මගේ කතාව මේක මේ ප්‍රබන්ධයක් කියලා කියනවා අනිත් පැත්තෙන් ඔහුම කියනවා මේක මේ සත්‍ය චරිත ඇසුරෙන් තමයි මම මේක කරන්නේ කියලා. ඉතින් එහෙම අපි බලාගෙන යනකොට මේක මේ අර ගොතෝ කෝටික කියලා තත්ත්වයක් තියෙනවා. ඒ කියන්නේ Taman දන්නේ නැහැ Taman ඉන්නේ ස්ථාවරයේ මොකද්ද කියලා. දැන් මේ තව එකක් තමයි මේක මේ ස්වර්ණමල් වාරච්චිගේ මැදිහත් වීම. දැන් අපි දන්නවා මේ චිත්‍රපටයේ කලින් නිරේන්ද්‍ර දේශප්‍රිය සහ සුගත් මහදීවලා මේ චිත්‍රපටය කරන් ගියා. මම දැන් නිරේන්ද්‍ර දේශප්‍රිය චිත්‍රපටය මම කරන ආරක්ෂක අමාත්‍යාංශයේ මැදිහත් වීමෙන් නැවතුණා. සුගත් මහදීවලාගේ චිත්‍රපටය මේ කරගෙන යනකොට මේ චිත්‍රපටය මේ පිටපත මේ අස්ථානගත වෙලා උඩ මේ අවස්ථාවේ මොනවාගේ තමයි මේ ඔහු මට කියලා දෙන්නේ. එතකොට මේක මේ නිලියගේ සීනියක්. එහෙම නළුලියන්ට එහෙම ඊන තියෙනවා. මේ චරිතය රඟපාන.
නමුත් අපිට මේ දැන් එහෙම නිලියකගේ එහෙම හීනයක් සැබෑ කිරීමක් මේ සිනමා කරුවා කරා කියලා සිනමා කරුවම යම් අවස්ථාවල කියනකොට මට හිතෙනවා මේ එහෙම සිනමා කරුවෙක් එහෙම නිලියකට යට වෙන්න ඕනද එහෙම නිලියකට මේ අවනත වෙන්න ඕනද කියලා කාරණයක් මතුවෙනවා මේ චිත්‍රපටය තුල ඒක තියෙනවා. මොකද මම එහෙම කියන්නේ දැන් ඔව් මනෝරාණි මෙහෙම නෙවෙයි. දැන් මනෝරාණි එහෙම නෙවෙයි කියලා ඔහු යම් තැනක කියනවා එකම බලපතල කතාව. අල්කොරෝදා කතාව ලියනකොට ඒ නිරෝධා පැබ්ලෝ නිරෝධා හරි ලැන්වෙට් හරි ඒ ආශ්‍රිත හරි කිසිම කෙනෙක් දියුණු අතර හිටියේ නෑ. මට පුදුම නිදහසක් තිබ්බ මේ පිටපත ලියන්න කියලා ඔහු කියනවා. හැබැයි මේ චිත්‍රපටයේ පිටපත ලියනකොටත් ඒ ප්‍රධාන චරිත මිය ගිහිල්ලා. මොකද කවදාවත් චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ මේ චරිතයට නිලියක් ආදේශ කරන්නේ නැහැ. දැන් මේ කතාවේ දෙතුන්සයි කතාවේ ප්‍රධාන භූමිකාව වෙච්ච රනිල් වික්‍රමසිංහ චරිතයට සමාන චරිතයක් හොයන්නේ නැහැ. මේ මියගේ චරිත තමයි ඔක්කොම තියෙන්නේ. ඒකම මියගේ චරිත කවදාවත් ප්‍රශ්න කරන්න කිසිම කෙනෙක් නැහැ. දැන් මේකේ හදගමට වැරදුණු දේ තමයි හදගම කියනවා මේක මේ එක තැනකින් කියනවා මේක දෙවි කතාව මේක මනෝරාණී කතාව කියලා අනිත් පැත්තෙන් ඒක ප්‍රබන්ධයක් කියලා කියනවා. නමුත් මේ චිත්‍රපටි බලන්න ගියපු සාමාන්‍ය මිනිස්සු යන්නේ මේ මනෝරාණී කියලා හිතාගෙන. රාණී වුණා. එතකොට මනෝරාණීගේ සමීපතමේ කීප දෙනෙක් මේ එළියට ඇවිල්ලා කිව්වා මේ චරිත වැරදි. මෙයා මෙහෙම මේ අරක්කු බොන කෙනෙක් මේ අරක්කු වීදුරුව තියාගෙන ඉන්න මේ බොදු කාන්තාවල් නෙවෙයි. මම සිගරට් බොන්නේ නැහැ. මෙහෙම මේ වැඩකාරීත් එක්ක වැඩ ගෙදර ඉන්න මේ සේවකයොත් එක්ක මේ එකට සෙට් වෙලා ගෑණියෙක් නෙමෙයි. එයාගේ වෙන පන්තියක් තිබ්බා. ඉතින් මට හිතෙන්නේ දැන් ඒක අහගෙන ඉන්නකොට මේ කොස්කස් හන්දියේ සොන්නට මේ කුඩුවත්තේ මේ මනෝරාණිව අහුවෙලා නැහැ. අය අවුරුදු 27ක් සිහින නැවුවට මේ චරිතය ගවේෂණය කරන මේ චරිතය ඇතුලේ තියෙන ඒ කම්ප්ලෙක්ස් එක ඒ ගැටලුව අය මේ අල්ලගෙන නැහැ කියලා තමයි මට වෙන්නේ. එහෙම අල්ලගත්තත් මේ හදිසියේ මේ අසනීපයෙන් ඉන්න සිනමා කරුවෙකුට ඒ මනෝරාණී වගේ කරපතල චරිතයකගේ හිත ඇතුළට ගිහිල්ලා එහෙම ස්ක්‍රිප්ට් එකක් ලියන්න කාලයක් මේ ලබා දෙන්නේ නැහැ. ඒක මේ අනිත් පැත්තෙන් මේ වගේ වගකීම් යුතු චරිත විද්‍යුතුන් අතර නැති වුණත් ඒ වගකීම් යුතු චරිත පාවිච්චි කරනකොට ඕකේටි සහෝදරය කිව්වාගේ හදගමට ඒක මෙහෙම කරන්න පුළුවන්. අපිට කියන්න බෑ මෙහෙම කරන්න කියලා. නමුත් ඕකට එහෙම කරන්න පුළුවන් කියලා කිව්වට ඒ චරිතාපදාන සිනමාව ඇතුලේ අපි යම් චරිතයක් ඒ සැබෑ නමින් ඒ සැබෑ පරිසරයෙන් සත්‍ය පසුබිමක් එක ගන්නකොට මම හිතන්නේ අපිට වගකීමක් තියෙනවා ඒක එසේමද කියලා ඒ ප්‍රබන්ධයක් කරනවා නම් ඒ ප්‍රබන්ධය ඇතුලේ මොකක්ද අපි කරන්නේ කියලා කියන්නේ. මේකේ අනිත් මේ තව කාරණයකට මම ගියොත් එහෙම දැන් මේකේ මේ මම දකින්න තව හොඳක් තමයි මේ ප්‍රධාන නීතිය මම කියන්නේ මේ කරන්නේ චිත්‍රපට විචාරයේ රැඩිය සිනමා විචාරය කරන. ඒ කියන්නේ මේ චිත්‍රපටයෙන් බහැරට ගිහිල්ලා මේ චිත්‍රපටිය ස්ථානගත වෙලා තියෙන මේ චිත්‍රපටියේ හැසිරෙන පසුබිම මම මේ සිනමා විචාරයක් විදිහට කරන වැඩේ මේ කරන්නේ. එතනදී මම දැකපු එකක් තමයි දැන් ප්‍රධාන නීතිය ඇවිල්ලා කියනවා මගේ අහවල් චිත්‍රපටයට වැඩිය මේක ඉතාම හොඳ චිත්‍රපටයක්. මේක තමයි මගේ රංගපෑම. මේක තමයි අංක 1 රංගපෑම. මගේ ඊට කලින් මට ජාතික සම්මාන හම්බ වෙච්ච දරේම චිත්‍රපටිය මම දාන්නේ දෙවෙනි තැනට. අනාර හදගම මේ චිත්‍රපටිය එන්නේ ඉස්සලා සහ ආවට පස්සේ තමන්ගේ මේ මූල පොතේ දාපු සටහන් හා සමානම ප්‍රකාශයක් තමයි මේක. මම දන්නවා මේ දැන් මාධ්‍ය හැසිරෙන විදිය හින්දා මූන් තමන්ගේ දේවල් පාවිච්චි කරනවද කියලා. මේක මම හිතන්නේ මම දකින්නේ මෙවැනි ප්‍රකාශ තුලින්ම මේ චිත්‍රපටයේ තියෙන අස්ථාවර බව, අසම්පූර්ණ බව, එහෙම නැත්නම් මේක නිර්මාණයක් විදිහට මේ චිත්‍රපටයේ තියෙන මේ අස්තිර බව, එහෙම නැත්නම් මේක මේ චිත්‍රපටයක් විදිහට ගොඩ නොනගුණු බව ඒ සියල්ල ඉඟි කරනවා. මේ රංගන ශිල්පීන් සහ සිනමා කරුවා කරන ප්‍රකාශ වලින්. මොකද එයා ඒක තැනකදී කියනවා මට මේක පරීක්ෂණ කරන්න හම්බුනේ නැහැ. මම
පරිශන කරේ නෑ. අනිත් පැත්තෙන් කියනවා මේක මේ ප්‍රබල අපිට පේනවා මේ කවදාවත් Tamanගේ මේහා සමානම හෝ මේක වැඩි විශිෂ්ට චිත්‍රපටියවල සුමිත්‍රා පීරිස්ගේ වෙන්න පුළුවන් ප්‍රසන්න විතානේලිගේ වෙන්න පුළුවන් චිත්‍රපටිවල රංගපාපු ස්වර්ණ කවදාවත් Tamanගේ චිත්‍රපටිය ප්‍රවර්ධනය කරන්න සිනමා හල් වලට ගිහිල්ලා මේමන්ට් එකේ ගිහිල්ලා මිනිස්සුන්ට කතා කරේ නෑ. ඒක මම දකින්නේ එක හොඟකට වැඩිය පොඩි සටකපට බවක් විදිහට මම දකින්නේ. ඒ කියන්නේ නිලියක් එහෙම ගිහිල්ලා මේ සිනමා ශාලා ගානේ ගිහිල්ලා එහෙම කරන්න ඕනද කියලා මේ මට දැනුණා. ඒක හොඳකට වැඩිය ඒක මම දැක්කේ අවස්ථාවාදී කමක් විදිහට. එහෙම අවස්ථාවක් දෙන්න ඕනේ නැහැ නිලියක් තමන්ගේ වැඩි හරියට කරන්න. ඇය එක තැනක ස්තුති කරලා තිබ්බා පළවෙනිම මේ ජේසුස් වහන්සේට ඇය අදහන ඊට පස්සේ සුභාෂ් කරන්ට සහ යානිකී ජයරත්නට තුන්වෙනිම තමයි අය ස්තුති කරලා තිබ්බේ මේ අශෝක හඳගම. ඒ අශෝක හඳගමගේ නිර්භීතකමට. ඇයි කියලා තියෙනවා අශෝක හඳගම නිර්භීතකමට. සාමාන්‍යයෙන් ඇය ස්තුති කරලා තිබුණේ සිනමා කරුවට. හැබැයි මම දැක්කා මේ ජේසුස් වහන්සේට ස්තුති කරලා සුභාෂ් කරන්ට ස්තුති කරලා යානිකී ජයරත්නට ස්තුති කරලා සිව්වෙනුව සිනමා කරුවට ස්තුති කරලා සිනමා කරුවගේ නිර්භීතකමට ස්තුති කරනවා කියන්නේ මට ඒක දැක්කම හිතුණා මේක මේ චිත්‍රපටයකට වැඩිය වෙන චිත්‍රපටියක් අනුග්‍රහය දක්වන ව්‍යාපෘතියක හැඩයක් තියෙනවා කියලා. ඉතින් මම කියන්නේ මේක මෙවැනි කාරණාත් එක්ක රාජ චිත්‍රපටිය මම දකින්නේ අසම්පූර්ණ හෙන්රි කිව්වාගේ මේක අමු චිත්‍රපටයක් කියලා මම ගන්නේ මේක ඇත්තටම අමුයි. තාම මේ එහෙම ප්‍රමාණවත් විදිහට මේක පැසවලා සම්පූර්ණ වෙලා එළියක දාපු චිත්‍රපටයක් නෙමෙයි. ඒ හින්දා මේ චිත්‍රපටිය කරන්න උත්සාහ කරපු අනිකුත් සිනමාකරුවන්ට තාමත් අවස්ථාවක් තියෙනවා. නැත්නම් මේ චිත්‍රපටියේ තාම විශාල මේ පදාසයක තියෙන චරිත සමූහයක් මේකේ තියෙනවා. ගලිත ඇතුළත් මුදලි සහ මනෝරාණි අතර ප්‍රේම සම්බන්ධයක් තිබ්බලා ඒ සිද්ධියම ඇති චිත්‍රපටයකට එළන්න. එහෙම නැත්නම් ප්‍රේම දැන් මේ හැමදෙම මේ ප්‍රේමදාස මහත්තයා මේකෙන් නිදහස් කරනවා නම් එතකොට ඒක සමහර නැත්තක් වෙන්න ඕන. අපි දන්නේ නැහැ. එතකොට ඒ රටේ ජනාධිපතිවරයාගේ තිබ්බ මානසික වියවුල මේ රටේ ඉන්න ප්‍රධාන මාධ්‍යවේදියෙක් මේ විදිහට මල්ලා දානකොට තමන්ගේ මේ ආයතන හිටපු පොලිස් නිලධාරි ඔහු ඒවත් එක්ක ගැටුණු හැටි. මේවා චිත්‍රපටි මේ මොහොතේ පෙන්වන චිත්‍රපටි මේ මොහොතේ කොළඹ නගරේ බයෝපික් චිත්‍රපටි කීපයක්ම පෙන්වනවා. ඒ චිත්‍රපටි බලනකොට මට හිතෙනවා හැමෝම කොච්චර මේ රෝගී තත්ත්වයෙන් හිටියද කියලා මේ චිත්‍රපටි කරනකොට උට අනුකම්පා කරන්න ඕනේ ඒ පැත්තේ. මොකද උට මේ චිත්‍රපටියක් කරන්න බැරි මේ හරියට කියන්නේ මගේ අපහාස කරනවා නෙවෙයි ඔහුම කියනවා මට මේ චිත්‍රපටිය එනකොට මට මේක ප්‍රතික්ෂේප කරන්න තිබ්බ එකම හේතුව මගේ අසනීපය කියලා ඔහු කියනවා. ඒ ඔහුට මේ චිත්‍රපටියක් දීලා ඔහු අමාරුයි දාපු පිරිස හොයලා මම හිතන්නේ ඔහුට බනින්න ඕනේ ඒක කියන්නේ. මම සඳහන් කළේ ඔහුට කවුරුත් ආදරය කළ යුතුයි කියන තැන ඉඳලා ඉතින් මේ චිත්‍රපටිය මම මුලින්ම මේ චිත්‍රපටිය බලලා මහදේව ප්‍රදර්ශනයට එන්න කලින්ම මම කිව්වේ මේකේ මේ සත්‍ය සහ ප්‍රබන්ධය පටලවලා තියෙන්නේ. අපිට ප්‍රබන්ධකාරී වෙන්න පුළුවන්, පරිකල්පනය මෙහෙවන්න පුළුවන්, නමුත් සත්‍ය විකෘති කරන්න කිසිම කෙනෙකුට සත්‍ය විකෘති කරනවා නම් ඒ විකෘති කරන හේතු කෘතිය තුල තියෙන්න ඕනේ. අපි මනෝරාණි මේ විදිහට පෙන්වන්නේ ඇයි කියලා කෘතිය තුල තියෙනවා. ඇයි මේ තමන් අදහන දේශපාලනට පරිබාහිරව මේ ප්‍රේමදාස මහත්තයා අදහන මේ කරුවෙක් මේ ගිය තුල කියන්නේ කියන හේතු තියෙනවා. ඇයි මේ රිචඩ් සොයිසා වගේ චරිතයක් සහ මේ ලලිත ඇතුළත් මුදිලි වගේ චරිතයක් එකම නිවසක මේ අසුරු කරන්නේ සහ මේ හැසිරෙන්නේ කොහොමද කියලා ඒවට හේතු තියෙනවා. මේක මේ හේතු නැතුව මම හිතන චරිත ගොඩාක් ගෙනල්ලා අතහැරලා මේ මනෝරාණි කියන චරිතය ස්වර්ණව සතුටු කිරීම සඳහා ඒ විදිය සතුටු කිරීම සඳහා සහ මේ චිත්‍රපටයේ අවස්ථාව දුන්නු ආයතනය සතුටු කිරීම සඳහා හදිසි කටයුත්තක් විදිහට මම දකින්නේ. මගේ වචන ස්වරූපය අවසන් කරලා ඔබ අසල ප්‍රශ්නයකට උත්තර දෙන්න මම සූදානම් වෙනවා.